කෝටි සංඛ්‍යාත මිනිස්සුන්ව සංගීතයෙන් පිස්සු වට්ටපු ලෝක ප්‍රසිද්ධ තරුණෙක්. එක පාරටම තමන්ගේ හෝටල් කාමරය ඇතුලේ අභිරහස් විදිහට මැරිලා ඉන්නවා. ලෝකෙටම කිව්වේ එයා සිය දිවි හානි කරගත්තා කියලා. හැබැයි ඒ මරණයට දවස් කීපයකට කලින් එයා ලෝකයටම රහසක් එලි කරන්න හැදුවා කිව්වා. ඔයා විශ්වාස කරනවා. එයා කරපු එක අමුතු මියුසික් වීඩියෝ එකක් තිබ්බා. ඒක ඇතුලේ කතාව ගලාගෙන ගියේ පුංචි කාලේ ලිංගික ජාවාරම් කරුවන්ට අහුවෙලා 99න් පැනලා ගිය ළමයි දෙන්නෙක් ගැන. කාලයක් ගිහින් ඒ ළමයි දෙන්නා ලොකු වුණාම Tamanගේ ජීවිත විනාශ කරපු ඒ හැම බලගතු අපරාධකාරයෙක්ම හොයාගෙන ගිහිල්ලා එක අපිට එක දඩයම් කරලා උන් කරපු දේ ලෝකෙටම පේන්න ඇඟවල් රත් වෙච්ච යකඩින් පුච්චලා සලකුණු තියෙනවා. ඒ මුළු ළමා ජාවාරම් ජාලයම අලු දූවිලි කරලා දානවා. ගොඩ දෙනෙක් අදටත් විශ්වාස කරනවා මේ සංගීත නිර්මාණය හරහා එයා ඇඟිල්ල දික් කරේ ලෝකයේ ඉන්න අතිශය බලවත් අදෘශ්‍යමාන මිනිස්සු පිරිසකට කියලා. ඒ පරිගැනීමේ ප්‍රතිඵලය තමයි මෙයාගේ මරණය කියලා තමයි මිනිස්සු ගොඩක් විශ්වාස කරේ. හැබැයි මේ ඛේදවාචකය පිටිපස්සේ තවත් අඳුරු කතාවක් තියෙනවා. ලෝකයක් ඉස්සරහා වේදිකාවල hina බෙබේ හිටපු ඒ ජනප්‍රිය තරුණයා ඇතුළාන්තයෙන් හිටියේ දරුණු විදිහට ලෙඩ වෙලා. මානසිකව ඒ වගේම කායිකව අන්තයටම හෙම්බත් වෙලා. Tamanගේ සාකු පුරව ගන්න එයාගේ ඇඟේ තිබ්බ අන්තිම ලේ බිඳුව දක්වා හූරලා ගත්ත අනුකම්පාවක් නැති සංගීත මාෆියාවකට එයා ගොදුරු වෙලා හිටියා. ඇත්තටම කවුද මේ DJ ඇවිචී කියන්නේ? එයාගේ මරණය ලෝකයම හූරගෙන කාපු මාෆියාවක ප්‍රතිඵලයක්. නැත්තම් කවුරුත් නොදන්න අඳුරු බලවේගයක ප්‍රතිඵලයක්. අපි අද ඩාර්ක් ෆයිල්ස් වලින් මේ හැම ඇත්තක්ම දිගහැරලා බලමු. මේ කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ 1989 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරේ. එදා සීතල අහස යට මෙලොව එළිය දකිනවා ටිම් බර්ග්ලින් කියන පුංචි දරුවා. කවදා හරි දවසක මුළු ලෝකයක්ම Tamanගේ නමට නටවන්න යන ඇවිචී කියන අසමසම DJ වරයන් නිෂ්පාදකවරයා බිහි වෙන්නේ යන්න එතන. ටිම් හැදෙන්නේ වැඩෙන්නේ මිත්‍රවරුනි නිර්මාණශීලී ඒ වගේම ආදරය පිරිච්ච පවුලක. එයාගේ තාත්තා බිස්නස්මන් කෙනෙක්, ඒ වගේම අම්මා රටේ හිටපු ප්‍රසිද්ධ නිලියක්. ඒ වගේම ටිම්ට තවත් සහෝදර සහෝදරයන් 3 දෙනෙක් හිටියා. මේ හැමෝවම එකට බැඳිලා තිබ්බේ එකම එක දෙයයි. ඒ තමයි මියුසික්. සතියන්තයේ හැම උදේකම තාත්තා ගෙදර සාලේ දාන සෝල් ඒ වගේම බ්ලූස් සංගීතයෙන් මුළු ගෙදරම පිරලා යනවා. ඒ වෙලාවේ ටිම් දැනගෙන හිටියේ නැහැ. ඒ පුංචි කාලේ කන්වල වැදුන ඒ තනු තමයි ඉස්සරහට එයා හදන්න යන සංගීත අධිරාජ්‍යයේ අඩිතාලම වෙන්නේ කියලා. හැබැයි කාලයත් එක්ක සහෝදරයෝ ලොකු වෙද්දී එයාලා එක එක ජාතියේ සංගීත රටාවල පුරු වෙනවා. ටිම්ටත් ඕන වුණා Tamanගේම කියලා වෙනස් පාරක් හොයාගන්න. එයා එක එක සංගීත වාද්‍ය වාදනය කරන්න පුරුදු වුණා. ක්ලාස් ගියා. ඒත් වැඩි දවසක් යන කලින් ටිම්ට තේරුණා එයාට හරියට සින්දුවක් කියන්නවත් කිසිම භාණ්ඩයක්වත් හරියටම ප්ලේ කරන්නවත් හැකියාවක් නැහැ කියලා. Taman මෙච්චර ආදරය කරපු සංගීතය ඇතුලේ Tamanට කිසිම දක්ෂතාවයක් නැහැ නේද කියලා හිතෙද්දී ටිම් සම්පූර්ණයෙන්ම මානසිකව වැටෙනවා. හැබැයි ටිම් මේ හීනේ අත ඇරියේ නැහැ. කොහොම ඉද්දි තමයි එයාගේ යාළුවෙක් පෙන්නපු සොෆ්ට්වෙයාර් එකක් නිසා මුළු කතාවම වෙනස් වෙන්නේ මිසෝ. ඔයාලත් අහලා ඇති FL Studio. මේක මියුසික් හදන සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් කරන්න පුළුවන් පිස්සු හැදෙන වැඩක්. ලොකු බෑන්ඩ්ස්, ඔකෙස්ට්‍රා පස්සේ දුවන්නේ නැතුව, ගණන් වැඩි ස්ටුඩියෝ වලට සල්ලි පුදන්නේ නැතුව එකම එක මිනිස්සෙක් තමන්ගේ කාමරයට වෙලා මුළු ඇල්බම් එකක්ම හදලා දාන්න පුළුවන්. මේකේ පට්ටම දේ මොකද්ද දන්නවද? ඔයාලට කිසිම ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න බැරි වුණා මේකෙන් සුපිරි මෙලඩි එකක් හදන්න පුළුවන්. මේ සොෆ්ට්වෙයාර් එක ඇතුළේම තියෙන වර්චුවල් කීබෝඩ් වලින් මේ කෝඩ්ස් කටපාඩම් නැතුව ඔළුවට එන තාලෙට නිකන් නෝට්ස් ටික ඔබලා සින්දුවක් හදන්න පුළුවන්. ටිම්ට මේක දැකලා පිස්සු හැදුනා. එහෙම දෙයක් කරන්න පුළුවන් කියලා එයා හිතලවත් තිබ්බේ නැහැ. එයා කොච්චර මේකට ඇබ්බැහි වුණාද කියනවනම් කාමරයේ අස්සට වෙලා පැය ගණන් අලුත් සවුන්ඩ්ස් අත්හදා බලන්න. සවුන්ඩ්ස් කලවම් කර කර අලුත් තනු හදන්න පටන් ගත්තා. ඔයාලා විශ්වාස කරන්න මිත්‍රවරුනි මටත් මේ වගේ අතීතයක් තිබ්බා. මමත් කාමරයට වෙලා කියන්නේ මාස ගණන් සති ගණන් එක දිගට ට්‍රැක් හදනවා මිත්‍රවරු. එක එක ජාතියේ ට්‍රැක්ස්. ගොඩක්ම හැදුවේ සයිටාන්ස් වගේ ට්‍රැක් තමයි හැදුවේ. ඒවත් සාමාන්‍යයෙන් 2015 16 වගේ අවුරුදු වල FL Studio use කරලා බීට් එකක් හදනවා. ඒ බීට් එකට අවශ්‍ය විවිධ සවුන්ඩ්ස් එකතු කරලා ඒක ට්‍රැක්ස් හදනවා. ඒක වෙනම ආතල් එකක් මිත්‍රවරු. මේක හදන්න පටන් ගත්තම තමයි තේරෙන්නේ එක දිගට වගන්නේ සීට් එකෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ. තමන් හදන මියුසික් එක ලස්සනට ආවම හරි ආසයි ඒක. මම හදපු එක ට්‍රැක් එකක් තියෙනවා. මම නිකන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. කැමති අය පොඩ්ඩක් ගිහලා බලන්න මේ මම කලින් දාපු channel එක. ඒ ට්‍රැක් එක ලස්සනයි නම් පොඩි කමෙන්ට් එකකුත් දාන්න. හරි. අපි යමු කතාව. ඔහොම කාලේ ගෙවිලා යද්දී ටිම් කොල්ලෙක් විදියට ඒ පැත්තේ තිබ්බ පට්ටම ප්‍රභු ඉහළම ස්කෝලේට ඇතුළත් වෙනවා. ලෝකයේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක හොල්ලපු දෙවන්තයෝ බිහි වුණා. ස්ටොක්හෝම් නගරයේ ඒ කියන්නේ ස්වීඩන් වල අගනුවර ඉපදුන එක
ටීම්ට අලුත් දොරවල් ඇරෙන්න ලොකු වාසියක් වෙලා තියෙනවා. හැබැයි මේ FL ස්ටුඩියෝ එකෙන් තමන්ගේ හිතේ තියෙන දේවල් එළියට දාන්න පුළුවන් වුණාම මෙයාට ඒක කොච්චර පිස්සු හැදුනද කියනවනම් යාළුවොත් එක්ක ක්ලාස් කට් කර කර මියුසික් හදන්න පටන් ගත්තා. කොහොමත් ටීම් කියන්නේත් පොඩි කාලේ පොඩක් ලැජ්ජශීලී තනියම ඉන්න කැමති චරිතයක්. ඉතින් ඒ ගතියයි මේ මියුසික් පිස්සුව එකතු වුණාම කාමරය ඇතුලේ තමන්ගේම ලෝකයක් හදාගත්තා. මෙහෙම කාමරයට වෙලා කරපු මේ අත්හදා බැලීම් අස්සෙන් තමයි එයාගේ පළවෙනි ට්‍රැක් එකක් වෙන A New Hope හැදෙන්නේ. මේ කාලේ වෙනකොට Deep House කියන ඉලෙක්ට්‍රොනික මියුසික් වර්ගය පට්ටම පොපියුලර්. ටීම් කලේ තමන් හදන සින්දු ඉන්ටර්නෙට් ෆෝරම්ස් වල අප්ලෝඩ් කරන්න පටන් ගත්ත එක. කවුරු හරි මේවා අහයිද කියලා බලාගෙන ඒ දවස්වල මේ වගේ ස්ටයිල්ස් වලට ප්‍රොඩියුසර්ස්ලා සින්දු හදනවා. මිනිස්සු නිකන්ම ඩවුන්ලෝඩ් කරගෙන අහනවා. ඔන්න ඔය ස්ටයිල්ස් වලට සින්දු දාන්න තමයි ටීම් තමන්ගේ යූසර් නේම් එක විදිහට ඇවිචී කියන නම තෝරගන්න. ඒ නමේ තේරුම දන්නවද මිත්‍රෝනේ? මේ ඇවිචී කියන නමේ තේරුම තමයි බුදුදහමේ කියවෙන අපායේ තියෙන දරුණුතම තට්ටුව. ඒ කියන්නේ ඇවිචී මහා නරකාදිය කියලා තමයි මේකට කියන්නේ. මේක අපි මේ පොඩ්ඩක් ඉගෙන ගන්න මේ තේරවාදී බුදුදහමට පොඩ්ඩක් එහා ගිය බුදුදහමක තමයි මේක තියෙන්නේ. ඒකයි අපි මේ වචන එච්චර අහලා නැත්තේ. මුල් කාලේ යාගේ සින්දු වලට ලොකු ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. ඒත් ටීම් වැඩි අතෑරියේ නැහැ. මොකද මේක කලේ කාටවත් පේන්නේ නෙවෙයි. එයාට තියෙන පිස්සුවට. ඕම කාලයක් යද්දී ටීම්ගේ ඉරනම සම්පූර්ණයෙන්ම වෙනස් කරන මිනිස්සයා එයාගේ ජීවිතයට එනවා. ඒ තමයි ඇරාෂ් පෝනූරි. එයා මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක්, ඒ වගේම මැනේජර් කෙනෙක්. මේ පුංචි ඇවිචියගේ අමුතු දක්ෂතාවය ඇරාෂ් දැක්කා. දැක්ක පළවෙනි දවසේම එයා ටීම්ට කිව්වේ එකම එක දෙයයි. මං ඔයාව එක අවුරුද්දක් ඇතුළත මුළු ලෝකෙම හොල්ලන සුපිරි තරුවක් කරනවා. මේ ලෝකයේ ලොකුම DJ කෙනෙක් වෙන්න බලාපොරොත්තු මේක ඉගෙන ගන්න ගෙදරින් අවුරුද්දක කාලයක් ඉල්ල ගන්න. Tamanගේ මුළු ජීවිතේම මියුසික් වෙනුවෙන් ඔට්ටු තියන්න හදන්නේ. කොහොම හරි දෙමව්පියොනුත් බයින් මෙයාට කැමැත්ත දෙනවා. හැබැයි ස්ටේඩියම් පේන්න සෙනග ගේන මිලියන ගණන් සල්ලි හොයන සුපිරි තරුවක් වෙන්න යන තමන්ගේ පුතාට අන්තිමේදී තමන්ගේ ජීවිතයෙන්ම ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියලා ඒ ආසරණ දෙමව්පියන් දැනගෙන හිටින්නේ නැහැ. කොහොම හරි මැනේජර් එක්ක එකතු වෙලා පොඩි පොඩි ක්ලබ් වලින් පටන් ගත්ත මේ ගමන. එකපාරටම ලෝකෙ වටේ දැවැන්ත ෂෝස්, ඒ වගේම පැරිස් වල ලොකුම මියුසික් ෆෙස්ටිවල් දක්වා පිස්සුවක් වගේ උඩටම ගියා. සාමාන්‍ය බෑන්ඩ් එකක තියෙන කොන්සර්ට් වලට වඩා මිත්‍රවරුනි මේ EDM ෂෝස් සම්පූර්ණයෙන්ම වෙනස්. මේ DJ කෙනෙක් කරන්නේ මිනිස්සු දසදහස් ගණක් ඉස්සරහා ස්ටේජ් එකක් උඩ ඉඳගෙන ලයිව් මියුසික් මික්ස් කරන එක. කෙටියෙන්ම කිව්වොත් එහෙම එළියේ ඉන්න සම්පූර්ණ ජනගහනයේම ඇඩ්‍රිනලින් මේ DJ එක බටන් එකකින් මෙයා හැන්ඩල් කරනවා වගේ වැඩක් තමයි මිත්‍රවරුනි මේ DJ කෙනෙක් කරන්නේ. මම මේ කියන එක තේරෙන්නේ නැති ඔයාලට. දැවැන්ත LED ස්ක්‍රීන්ස්, ලයිට්, ඒ වගේම ෆයර් එෆෙක්ට්ස් මැද්දේ ටුමොරෝලෑන්ඩ් අල්ට්‍රා වගේ ලෝකෙම හොල්ලන මෙගා ෆෙස්ටිවල්ස් වල ටීම්ගේ නම රැව්පිලි රැව් දෙන්න පටන් ගත්තා. මැනේජර් පොරොන්දු වුණ විදියටම කිසිම වෙලාවක් නොගෙන ඇවිචි යුරෝපයේ ඉහළම DJ කෙනෙක් බවට පත් වුණා. ටුවර්ස් යන ආසේ හදපු සීක් බ්‍රෝමන්ස් ට්‍රැක් එක UK charts වල නම්බර් 1 වෙලා ලෝකෙ වටේ අතිශය ජනප්‍රිය වයිරල් ගීතයක් බවට පත් වුණා. මේ සාර්ථකත්වයත් එක්කම ටීම් තමන්ගේ ඊළඟ ලොකුම අඩිය තිබ්බා. ඒ තමයි ඇතුල් වෙන්න අමාරුම මියුසික් මාකට් එක වෙච්ච ඇමරිකාව. 2010 වෙනකොට ඩේවිඩ් ගට්ටා, කැල්වින් හැරිස්ලා එක්ක ඇමරිකාවේ EDM රැල්ලක් පටන් ගනිද්දී ඇවිචිත් ඒ රැල්ල පතර මැද්දටම කඩාගෙන පැන්නා. ඇමරිකාවට ගිය මුල් කාලේ ටීම්ව එහෙ කවුරුත් දැනගෙන හිටියේ නෑ. හැබැයි මැනේජර් නිකම්ම හිටියේ නෑ. මයෑමි අල්ට්‍රා ෆෙස්ටිවල් එකට කලින් බස්වල පවා ඇවිචිගේ පින්තූර ගහලා පට්ටම මාකටින් පාරක් දානවා. ඒ ෂෝ එකෙන් පස්සේ මිත්‍රවරුනි මේ නිව්යෝර්ක් ෂෝ වගේ දැවැන්ත පත්තරවල මේ ඇවිචිගේ නම කියවෙන්න පටන් ගත්තා. පාරට බැස්සත් මිනිස්සු ඔටෝග්‍රාෆ්ස් ඉල්ලන තරමට ටිම් ඇමරිකාව ඇතුලේ මිත්‍රවරුනි සුපර්ස්ටාර් කෙනෙක් බවට පත් වුණා. ඊළඟ අවුරුද්දේ තමයි ටිම් එයාගේ ලොකුම මාස්ටර්පීස් එක එළියට දාන්නේ. ඔයාලත් මේ ට්‍රැක් එක අහලා ඇති. මේක තමයි Levels. එකපාරක් ඇහුවත් කවදාවත් අමතක නොවෙන ඒ අමුතු මෙලඩියක හින්දා සින්දුව ලෝකෙම නම්බර් 1 වෙලා ටිම්ව මෙතෙක් නොගිය උසකට අරන් ගියා. ස්ටේජ් එක උඩ Levels ප්ලේ වෙද්දී දහස් ගණන් සෙනග එක පොදියට පිස්සුවෙන් වගේ උඩ පනින්න ගත්තා. Levels එක ආපු රැල්ලෙන් ප්‍රයෝජන ගත්ත මැනේජර් යුනිවර්සල් මියුසික් එක ඩොලර් ලක්ෂ 5ක දැවැන්ත ගිවිසුමකට අත්සන් කරනවා. ඔයාලට මතකද මේ මියුසික් වීඩියෝ එක ඔෆිස් එකක හිර වෙච්ච කෙල්ලෙක් හැමදාම අතහැරලා පිස්සුවෙන් වගේ නටන්න පටන් ගන්න හැටි. එතනින් පස්සේ ටිම් කියන්නේ නිකම්ම DJ කෙනෙක් නෙවෙයි. මැඩෝනා වගේ ලෝක ප්‍රසිද්ධ දැවැන්තයෝ එක්ක වැඩ කරන ලෝකේ වටේම නොනවත්වා ටුවර්ස් යන ගෝලිය තරුවා. මිලියන ගණන් සල්ලි, පාටිස්, කාන්තාවන්, මීඩියා ඉන්ටර්වියුස්, වයස අවුරුදු 20 ගණන් වල මිත්‍රවරුනි, ඒ කියන්නේ ඕනම කොල්ලෙක් දකින්න සුපිරිම හීනවල ටීම් ඇතරම ජීවත්. හැබැයි මේ දිලිසෙන ලෝකයේ පිටිපස්සේ තව අඳුරු පැත්තක් තිබ්බා. නොනවත්වා තිබ්බ තද්ද කාලසටහන්. තරහා ගන්න බැරි පීඩනය, ඒ වගේම විවේකයක් නැති ජීවිතයේ හින්දා ටීම්ගේ සෞඛ්‍ය ටිකෙන් ටික පිරිහෙන්න පටන් ගත්තා. මේ අධික මානසික ආතතියෙන් බේරෙන්න
මේ ඇවිචි තදින්ම මත් පැන්වලට ඇබ්බැහි වෙලා තියෙන. ඒ කියන්නේ ඇල්කොහොල් වලට. මුලින්ම මේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න බොන්න පටන් ගත්ත මේ ඇල්කොහොල් මික්ස් වලට ටික කාලයක් යනකොට දරුණු ඇබ්බැහිවීමක් බවට මේක පත් වෙලා තියෙනවා. මේ රෙකෝඩ් ලේබල්ස් වලට ඕන උනේ ඇත්තටම ලාභය විතරයි. අවුරුද්දකට ෂෝස් 100කට වඩා ප්ලේ කරලා නිදි මර අධික ලෙස ඇල්කොහොල් පානය කරලා මේ ගෙවපු මේ ජීවිතය හින්දා ටිම්ට පැන්ක්‍රියේටිටස් කියන භයානක රෝගය හැදෙනවා. කෙට්ටු වෙලා පණ නැති වෙලා දරා ගන්න බැරි බඩේ කැක්කුමෙන් දඟලපු ටිම්ව එකපාරක් හදිසියෙම හොස්පිටල් එකට ඇතුළත් කරනවා. හැබැයි ෂෝස් නවත්තන්න බැරි හින්දා ඩොක්ටර්ස්ලා කළේ වේදනාව යටපත් වෙන්න සැර පේන් කිලර්ස් දෙන එක. ලෙඩේ සනීප වුණේ නැහැ. తాවකාලිකව යටපත් වුණා විතරයි. අන්තිමේදී ස්ටේජ් එකට නගින්න දවස් ගානේ සැර වේදනානාශක පෙති ගොඩවල් එක්ක මත්පැන් කලවම් කරලා බොන තැනටම ටිම්ගේ මුළු ජීවිතේම තල්ලු වෙලා ගියා. ලෙඩ වෙලා හිටියත් විවේකයක් ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද ෂෝස් දුවන්නම ඕන වුණා. මේ වේදනාව ASCII ටිම් තමන්ගේ පළවෙනි ස්ටුඩියෝ ඇල්බම් එක වෙන True නිර්මාණය කරන්න පටන් ගන්නවා. එයාට ඕන උනේ කවදාවත් EDM ලෝකයේ නොවෙච්ච පෙරලියක් කරන්න. සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික මියුසික් වල නොකරන විදියට ඩාන්ස් මියුසික් එක කන්ට්‍රි බ්ලූස් පොප් ඒ වගේම ඇකෝස්ටික් ගිටාර්ස් එකතු කරලා අලුත්ම ශබ්දයක් හැදුවා. ඒ විප්ලවයෙන් තමයි ලෝක ප්‍රසිද්ධ Wake Me Up, Hey Brother ඒ වගේම Addicted to You වගේ සදාකාලික හිට්ස් බිහි වෙන්නේ. ටිම්ට ඕන වුණා මේ අලුත් ඇල්බම් එක ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වලටත් කලින් ලෝකෙම බලාගෙන ඉන්න Miami Ultra Music Festival එකේදී මුළු ලෝකයටම අමුතුම විදිහකට එලි දක්වන්න. EDM ෆෙස්ටිවල් එකක ස්ටේජ් එකකට මිසෝරුනේ ලයිව් බෑන්ඩ් එකක් ඒ වගේම සිංගර්ස්ලා ගෙන්නන එක මාරම අවදානම් සහගත වැඩක්. මොකද එතන සින්දු අහන්න ආපු ක්‍රවුඩ් එක බලාපොරොත්තු වෙන්නේ මේ DJ බීට්ස් වලට නටන්න. එයාලට ඕන නෑ මේ බෑන්ඩ්ස් ප්ලේ කරලා මිනිසුන්ගේ සින්දු කියන දේවල් අහන්න. එහෙනම් එයාලා යනවා ඒ ෂෝස් වලට. ඉතින් කොහොම හරි Miami Music Festival එකේ යන්න ඒ දවස එනවා. දහස් ගණන් සෙනග ඉස්සරහා ටිම් සුපුරුදු ගැම්මෙන් මේ ෂෝ එක පටන් ගන්නවා මිනිහා ඒ අවදානම ගන්න. හැබැයි එකපාරටම ලයිට්ස් ඕෆ් වෙලා මියුසික් නතර වුණා. මුළු ක්‍රවුඩ් එකම හොල්මන් වෙලා බලන් ඉද්දි ස්ටේජ් එකට ආපු සිංගර් කිසිම බීට් එකක් නැතුව අලුත්ම Wake Me Up සින්දුව කටහඬින් විතරක් කියන්න පටන් ගත්තා. පිටිපස්සෙන් එකෝස්ටික් ගිටාර් ඒ වගේම ලයිව් ඉන්ස්ට්‍රුමන්ට් වාදනය වෙන්න ගත්තා. සෙනග සම්පූර්ණයෙන්ම ගල් ගැහුණා. තමන් ආපු EDM ෂෝ එක ඇතුලේ කන්ට්‍රි මියුසික් ඇහෙද්දී මිනිස්සු කොහොම රියැක්ට් කරන්නද කියලා හිතා ගන්න බැරුව අන්දමන්ද වුණා. ටිම්ගේ කණ්ඩායම බයෙන් ගැහෙන්න ගත්තා. මේ කරපු මහා අවදානම සම්පූර්ණයෙන්ම ෆේල් වුණාද කියලා. ෂෝ එක ඉවර වුණේ Hey Brother ප්ලේ කරලා. ක්‍රවුඩ් එක සම්පූර්ණයෙන්ම අප්සෙට් වෙලා හිටියේ. ඊළඟ පැය කිහිපය ඇතුළත සෝෂල් මීඩියා පිරෙන්න ආවේ දරුණුම විවේචන. තමන් ආසාවෙන් දැකපු හීනියක් මෙහෙම කුඩු පට්ටම් වෙද්දී ටිම් මානසිකව අන්තයටම වැටුණා. හැබැයි එයා තමන්ගේ නිර්මාණ ගැන විශ්වාස අතහැරියේ නැහැ. දවස් ගෙවිලා ගියා. මිනිස්සු සින්දු ආයේ අහන්න ගත්තා. සති කීපයක් යද්දී ඒ බැනපු මිනිසුන්ගේම ඔළුවට මේ අමුතු සංගීතය තදින්ම කාවැදුණා. ලෝකේ පුරා True ඇල්බම් එක පිස්සුවෙන් වගේ සම්මාන දිනාගෙන EDM ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් සනිටුහන් කරනවා. ඒත් එක්කම ආපු මියුසික් වීඩියෝස් වලිනුත් ටිම් ලොකු පෙරලියක් කරා. නිකම්ම පාටි දර්ශන වෙනුවට ගැඹුරු කතා කියන්න පටන් ගත්තා. උදාහරණයකට Hey Brother වීඩියෝ එකේ තිබ්බේ යුද්ධය නිසා වෙන්න සිද්ධ වෙන එකිනෙකාට පණ ඇරලා ආදරය කරපු සහෝදරය දෙන්නෙක්ගේ හදවත කීරිය හැන කතාවක්. යුද්ධයට ගිය ඒ ලොකු අයියා සටන් බිමේදී ජීවිතක්ෂයටපත්. Wake Me Up වීඩියෝ එකෙනුත් එයා පෙන්වුවේ තමන් ඉන්න පරිසරය ඇතුලේ කොන්වෙච් සහෝදරයෝ දෙන්නෙක් ඇවිචිගේ කොන්සර්ට් එකක් ඇතුලේ තමන්ගේ නිදහස හොයා ගන්න හැටි. නිකම්ම පාටි මියුසික් වෙනුවට මිනිසුන්ගේ හදවත් වලට කතා කරන මේ අමුතු සීන්. එයාගේ සින්දු ලෝකෙම හොඳටම විකිනෙන සින්දු බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම එයා ඩයමන්ඩ් සර්ටිෆිකේෂන් එක පවා දිනා ගන්නවා මිත්‍රයෝ. ලෝකේ ඉන්න ප්‍රධාන පෙළේ ගායකයන්ට ඕන වෙනවා මේ ඇවිචි එක වැඩ කරන්න. ඒ වගේම රෙකෝඩ් ලේබල් එක සඳු පිටින් සල්ලි ගහද්දි මිත්‍රවරුනි. ටිම්ගේ අසනීප තත්වය එන්නම දරුණු තත්වයකට පත් වෙනවා. වේදනාව දරා ගන්නම බැරි තැන තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන මේ දරුණු කැක්කුමෙන් බේරෙන්න ටිම් හදිසි සැත්කමකට මූණ දෙන්න තීරණය කරනවා. ටිම්ගේ පිත්තාශයයි උණ්ඩුක පුච්චයයි ශෛල්‍ය කර්මයකින් අයින් කරලා දානවා. හැබැයි ඒකෙන් වේදනාව අඩු වුණේ නෑ මිත්‍රවරු. එයා සැර ඔපියොයිඩ් වේදනානාශක පෙතිවලට තවත් පදින් ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. මේ වේදනාව අස්සෙම Coldplay බෑන්ඩ් එකේ ක්‍රිස් මාටින් එක්ක එකතු වෙලා A Sky Full of Stars වගේ සුපර් හිට්ස් හැදුවට ටිම්ට මේ නොනවතින ෂෝස් ඒ වගේම ටුවර්ස් තිත්ත වෙලා තිබ්බේ. එයාට තමන්ගේ මියුසික් එක්ක තිබ්බ බැඳීම නැති වෙන්න. මානසික පීඩනයයි, ඇන්සයිටි, දරා ගන්න බැරි ડિප්‍රෙෂන් ගතියයි තවත් පෙතිවලට වහල් වෙනවා. කොහොම හරි රෙකෝඩ් ලේබල් එකේ තද බල කිරීම හින්දා එයා තමන්ගේ දෙවනි ඇල්බම් එක ස්ටෝරීස් එළියට දානවා. ඒකිනුත් ලෝකෙම හොල්ල Waiting for Love වගේ දැවැන්ත හිට්ස් බිහි වෙනවා. හැබැයි මේ ඇල්බම් එක ඇතුළෙම තිබුණා මුළු ලෝකෙම හොල්මන් කරවපු තවත් එක අමුතු සින්දුවක්. ඒ තමයි අද වෙනකොට එයාගේ අභිරහස් මරණයට ගැට ගැහෙන For a Better Day කියන සින්දුව.
ළමා ජාවාරම් ජාලයක් විනාශ කරන කතාවක් කියවෙන ඒ අමුතු වීඩියෝ එක ගැන මිත්‍රවරුනි මම අන්තිමේට ඔයාලට විස්තර කරන්න. මේ වෙනකොට වයස 26ක් වෙච්ච ටිම් දරුණු ඔපියොයිඩ් ඇබ්බැහිවීමයි ඒ වගේම කායික මානසික කඩාවැටීමයි හින්දා අන්තයටම හෙම්බත් වෙලා හිටියේ. යාළුවන්ගේ ඒ වගේම පවුලේ අයගේ බලකිරීම මත අන්තිමේදී එයා මනෝවිද්‍යා ප්‍රතිකාර ඒ වගේම තෙරපි කරන්න පටන් ගන්නවා. පොඩි සහනයක් දැනෙනවා. හැබැයි අවුරුදු ගාණක් තිස්සේ ඇඟට ඔළුවට වෙච්ච හානිය ආපහු හරවන්න බැරි තරම් දරුණු. තමන්ගේ ජීවිතය බේරගන්න ඕන නම් තවදුරටත් මේ විනාශකාරී ටුවර්ස් යන්න බෑ කියලා ටිම් තේරුම් ගන්නවා. ඉබීසා වල තියෙන තමන්ගේ සමුගැනීමේ ෂෝ එක ප්ලේ කරලා එයා සදහටම ලයිව් ෂෝස් වලින් සමුගන්න තීරණය කරනවා. හැබැයි ඒක නිකම්ම ටුවර්ස් වල සමුගැනීමක් නෙමෙයි. තමන්ගේ රසිකයින්ට කියපු අවසානම ආයුබෝවන් වීම වෙයි කියලා කවුරුත් හීනකින්වත් හිතුවේ නෑ. එදා රෑ ඉබීසා ස්ටේජ් එක උඩ ටිම් හිටිය කිසිම පීඩනයක් නැතුව. තමන් ආසම සින්දු ටික සතුටින් ප්ලේ කරලා දසදහස් ගණන් රසිකයෝ බලාගෙන ඉද්දී එයා තමන්ගේ යුගයට සමුදුන්. එතනින් පස්සේ ටිම් තමන්ගේ මැනේජර්ගෙන් ඈත් වෙලා ලෝකේ වටේ නිස්කලංක තැන්වල සංචාරය කරමින් තමන්ගේ නැතිවෙච්ච සැනසීම හොයන්න ගත්තා. පියානෝව වාදනය කරමින් තමන්ගේ කටහඬින් සින්දු කියලා අත්හදා බලමින් කීර්තියේ විලංගු වලින් මිදිලා නියම නිදහස් කලාකරුවෙක් විදිහට එයා ජීවත් වෙන්න පටන් ගත්තා. අවුරුද්දකට විතර පස්සේ මෙතනදී ඇවිචි 1 කියන එපිසෝඩ් එක එළියට දානවා. ලෝකෙ මොල්ලපු Without You වගේ ගැඹුරු තමන්ගේ හදවතින්ම ලියපු සින්දු එක ලෝකය දැක්කේ පරණ DJ ඇවිචිව නෙමෙයි. තමන්ගේ ආත්මය හොයන්න සැබෑම ටිම් බර්ලින්ග්. හැමෝම බලාගෙන හිටියේ සැනසීම හොයාගත්ත මේ අසම කලාකරුවාගේ දැවැන්ත කම්බැක් එකක් දකින්න. හැබැයි 2018 අප්‍රේල් 20 මුළු ලෝකෙම හොල්මන් කරන ඒ අවාසනාවන් ආරංචිය එනවා. ඕමාන් වල නිවාඩුවක් ගත කර හිටපු ටිම් එයා නැවතිලා හිටපු කාමරය ඇතුළේම තමන්ගේ අතින්ම ජීවිතයට සමු දීලා තියෙනවා මිත්‍රෝ. ඊටාම කනගාටුදායක සිදුවීම. වයින් බෝතලයක තියෙන වීදුරු කට්ටකින් තමන්ගේ සිරුරට කරගත්ත බරපතල තුවාල නිසා සිදුවෙච්ච අධික රුධිර වාහනය නිසා වයස අවුරුදු 28ක් වෙච්ච ඒ සුපිරි තරුව සදහටම සමු අරගෙන ගියා. පවුලේ අය නිවේදනයක් නිකුත් කරලා කියනවා ටිම් කියලා කියන්නේ ජීවිතයේ ඇත්තම තේරුම හොය අතිශය සංවේදී හැම දෙයක්ම උපරිමයෙන්ම කරන්න උත්සාහ කරපු. ඒ වගේම ඒවා උත්සාහ කරන්න ගිහිල්ලා දරා ගන්න බැරි පීඩනයකට පත් වෙච්ච දක්ෂ කලාකරුවෙක් කියලා. එයා හෙව්වේ එකම එක දෙයයි මිත්‍රවරුනි. ඒ තමයි සැනසීම. හැබැයි මෙච්චර සාර්ථක මෙච්චර දක්ෂ කලාකරුවෙක් මේ විදිහට මිය ගියාම මේවට සෑහෙන කන්ස්පිරසි තියරිස් හැදෙනවා. ඒක කාටවත් නතර කරන්න බෑ. කාලයක් ගියාට පස්සේ මේ ඉන්ටර්නෙට් එකේ ගියපු නිකන් ඇනොනිමස් වීඩියෝ එකක් හින්දා මේ මරණය ගැන ගොඩක් අය සැක කරන්න පටන් ගත්තා. දැන් මතක් කරගන්න මම අර කලින් කියපු For a Better Day කියන මියුසික් වීඩියෝ එක. For a Better Day මියුසික් වීඩියෝ කරා ටිම් පෙන්නුවේ ළමා ජාවාරම් වල තියෙන අතිශය භයානක යථාර්ථය. 2020 අවුරුද්දේ ජෙෆ්රි එප්ස්ටීන්ගේ අඳුරු ළමාවචාර ජාලය ලෝකයට හෙළිදරව් වෙද්දී ඇනොනිමස් හැකර් ගෲප් එකෙන් ආපු පණිවිඩයක් එක අලුත් මතයක් පැතිරුණා. ඒ තමයි මේ බලගතු අපරාධකරුවන්ගේ රහස් එලි කරන්න හදපු මයිකල් ජැක්සන් වගේම ඇවිචීවත් ඒ බලවේග විසින් සදාටම නිහඬ කළා කියන එක. ඒ 2020 මිත්‍රවරුනි දැන් තව දේවල් තහවුරු වෙනවා වලට තේරෙනවා ඇති. හැබැයි මේවා කුමන්ත්‍රණ මතවාද විතරයි. තවම ඔප්පු වෙලා නැහැ. මේකේ කියන්නේ නිල ඇත්ත මීට වඩා කීරි ගැහෙන එකක් මිත්‍රවරුනි. මුළු ලෝකයක්ම හිනස්සපු රොබියන් විලියම්ස් වගේම පිටතින් හිනාවෙවේ හිටියත් ඇතුළන්තයෙන් තමන්ගේ අඳුරු සිතුවිලි එක්ක තනියම සටන් කරපු අසරණ මිනිස්සු ලෝකේ ඕන තරම් වෙනවා. ටිම්ට උනෙත් අන්න ඒකම තමයි ඔයාලට මතක ඇති මිත්‍රවරුනි මේ මම හීත් ලෙජර් ගැන කරා ජෝක ගැන ප්‍රසිද්ධම ජෝක. මිනිහට උනෙත් ටිකක් මේ හා සමාන වුණ සිදුවීම. කියන්නේ මිනිසෙක්ට සැනසීම නැති වුනහම ඒ මිනිසයාට ජීවිතය කියන එක කොච්චර එපා වෙනවද කියන එකට මේවා හොඳ උදාහරණ. එයාගේ මේ සමුගැනීමෙන් පස්සේ මේ ආටිස්ට් උපහාර දක්වන්න එක ෂෝස් කරන්න පටන් ගන්නවා. ස්ටොක්හෝම් වල ෆ්‍රෙන්ඩ්ස් ඇරීනා එකේ ක්‍රීඩාංගණයේ දෙවැන්ද සමුගැනීමේ කොන්සර්ට් එක පැවැත්වුණා. ස්ටොක්හෝම්ස් වල ෆ්‍රෙන්ඩ්ස් ඇරීනා ක්‍රීඩාංගණයට දසදහස් ගණන් සෙනඟ පිරුණා. ටිම්ගේ ළඟින්ම හිටපු සංගීතඥයෝ, යාළුවෝ, දෙවැන්ත ලයිව් ඔර්කෙස්ට්‍රාස්ලා එක්ක එකතු වෙලා ටිම් හැමදාම හීන දැකපු විදිහටම ලයිව් ඉන්ස්ට්‍රුමන්ට් එක එයාගේ අමරණීය සින්දු එක පෙළට ප්ලේ කරා. එදා වේදිකාවට ආපු ටිම්ගේ තාත්තා කියනවා ඔයාලා හැමෝම එකතු වෙලා මේ ඔප්පු කරේ මගේ පුතාගේ ජීවිත කාලටම දැකපු ලොකුම හීනයක. ස්ටේජ් වල දැමන්ත තිරවල ටිම්ගේ ඒ සුන්දර අහිංසක හිනාව පිරිච්ච පින්තූර වැටෙද්දී මුළු ක්‍රීඩාංගණයම එකම හැඟීමකින් කඳුළු පිරුණු දැසින් එයාට උපහාර දැක්වුවා. එයා අපි අතර නැති වුණාට එයා හදපු ඒ සංගීතයේ සදාකාලිකම ලෝකය පුරා රැව් පිළිරැව් දෙන. සමහර විට ඔයත් අද ඉන්නේ ලෝකයට පිටින් හොඳ හිනාවක් පෙන්නලා ඇතුළෙන් ලොකු සටනක් කරන ගමන් වෙන්න ඇති. හැබැයි මතක තියාගන්න ඔයා තනි වෙලා නැහැ. ලෝකෙට පේන්න තියෙන මේ දිලිසෙන සාර්ථකත්වයට වඩා ඔයාගේ ඇතුළතේ තියෙන සැනසීම, නිදහස කියන එක තමයි. මානසික නිදහස කියන එක තමයි මිත්‍රවරුනි. වටින්නේ. අන්න ඒ දේ අපි තේරුම් ගන්න ඕන.
අපිට ජීවිතේ මොන දේවල් කොච්චර වටින දේවල් පිටින් පේන මේ ලෞකිකව පේන කොච්චර වටින දේවල් හම්බුණා. ඒ හැම දෙයකටම වඩා මානසික නිදහස කොච්චර වටිනවද කියන එකට මේවා සුපිරිය උදාහරණ මිත්‍රෝනි. ඇවිජි, හීත් ලෙජර්, ඒ වගේම චෙස්ටර් බෙනින්ග්ටන් මම මේ හැම කෙනාගේම එපිසෝඩ් කරා මම ඒ ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මේ වගේ අසහාය කලාකරුවන් මිත්‍රෝනි. මානසික සැනසීම. මේ සැනසීම කියන එක අපි මේ මෙච්චර කාර්යබහුල ජීවිතයේදී මේ සැනසීම කියන එකට අපි පොයින්ට් පින්ස් ජීවිතයේ තැන් තැන් වල ඒව හොයාගත්තේ නැත්තම්, සැනසීම මාක් කරගත්තේ නැත්තම්, අපිට සැනසීම ගන්න ඕන තැන් වල අපි සැනසීම ගත්තේ නැත්තම් අපේ අවසානය හරිම ඛේදජනක වෙනවා මිත්‍රෝනි. ඒක ඔළුවේ තියාගන්න. ඉතින් තවත් මේ වගේ වටිනා එපිසෝඩ් එකක් කරගෙන ඔබ සියලු දෙනාටම ජය වේවා. චාෝ.